ටිකක් හිතන්න මිනිස්සෙකුගේ ඇඟේ කොටසක් එක පාරටම අතුරුදහන් වුණොත් මොකද වෙන්නේ? ඒ වගේ දෙයක් තමයි අද අපේ කතාවේ සිද්ධ වෙන්නේ. මේ මූවී එකේ නම තමයි The Unseen. මේක 2016 දී තමයි තිරගත වුණේ. IMDb දර්ශකයේ 5.7ක අගයක් මේකට ලැබිලා තියෙනවා. කතාව පටන් ගන්නේ බොබ් කියලා සාමාන්‍ය මිනිසෙකුගෙන්. එයා පොඩි නගරයක ලී වැඩපළක වැඩ කරනවා. එයා එයාගේ බිරිඳ ඩාලා සහ එයාගේ දුව ඊවගෙන් වෙනම ජීවත් වෙන්නේ. ඊවා දැන් ලොකු ළමෙක්. එයා හිතුවක්කාරයි. අම්මා කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. ඒක නිසා ඩාලා ගොඩක් කනකාටුවෙන් ඉන්නේ. එයා බොබ්ට කතා කරලා ඊවා ගැන කියලා එයා එක කතා කරන්න කියනවා. බොබ් කියනවා ඔයා මාත් එක්ක කිසිම සම්බන්ධයක් පවත්වන්න අකමැති නම් මම මොකටද ඔයාගේ පවුලේ දේවල් හොයලා බලන්න කියලා. ඒත් එයා එයාගේ දුව ගැන ගොඩක් දුක් වෙනවා. එයා දුක අඩු කරගන්න බාර් එකකට යනවා. එතනදී එයා ඩීලර් කෙනෙක්ව දකිනවා. පස්සේ බොබ් එයාව හමු වෙන්න යනවා. ඩීලර් කියනවා එයාගේ බොස් නෙල්සන් එයාගේ බඩු හොර රහස්‍ය එහාට මෙහාට ගෙනියන්න පුළුවන් කෙනෙක් හොයනවා කියලා. ඊට පස්සේ ඩීලර් බොබ්ට මොනවද පාසල් එකක් දෙනවා. බොබ් කැඩිච්ච මැෂින් එකක් පරීක්ෂා කරන ගමන් එන්නේ. ඒකේ ප්ලේට් එක දිහා ගොඩක් වෙලාවක් බලාගෙන ඉන්නවා. එක පාරටම එයාගේ සහායකෙක් එතනට ඇවිත් එයාව පස්සට කරනවා. පස්සේ බොබ් එයාගේ බොස්ට කියනවා එයාට ටික දවසකට නිවාඩුවක් ඕනේ කියලා. එයා එයාගේ ඇඳුම් පැක් කරගෙන එතනින් යන්න යනවා. ගොඩක් රෑ වුණ නිසා එයාට ලොකු නිදිමතක් එනවා. එයාගේ වාහනේ පාරෙන් පිටට ගිහින් බැම්මක වදිනවා. 99න් බොබ්ගේ ජීවිතේ බේරෙනවා. බොබ් නෙල්සන්ට කෝල් එකක් දීලා වෙච්ච දේ එයාට කියනවා. පස්සේ එයා ළඟ තියෙන කැෆේ එකකට ගිහින් කෙලින්ම වොෂ්රූම් එකට යනවා. එයා ඉක්මනට එයාගේ අත් දෙකේ ලේ ටික හොද ගන්නවා. එයා දකිනවා එයාගේ බඩේ ලොකු තුවාලයක් තියෙනවා කියලා. එතන එයාගේ බඩේ ස්කින් එක අතුරුදහන් වෙලා. බොබ් එතන රෙදි කෑල්ලකින් ඔතාගෙන එතනින් ඉක්මනට එළියට එනවා. නෙල්සනුත් එතනට එනවා. බොබ් ගාව වාහනේ හදාගන්න සල්ලි නැහැ. නෙල්සන් කියනවා එයාගේ බඩු ටික අදාළ තැනට යවුවොත් එයාගේ වාහනේ හදාගන්න සල්ලි දෙන්නම් කියලා. ඊට පස්සේ නෙල්සන් බොබ්ව එයාගේ ගෙදර එක්කන් යනවා. නෙල්සන් එයාගේ ගෙදර ළඟ කැලේට ගිහින් වලහෙක්ට වෙඩි තියලා මල්ල දානවා. එයාගේ ඔළුව එක පෙට්ටියක් ඇතුළෙන් තියෙනවා. ඊළඟ දවසේ උදේ ඒ පෙට්ටිය බොබ්ට දෙනවා. මේ පෙට්ටිය ඇතුලේ වලහගේ ඔළුව තියෙන්නේ. ඒක බ්ලැක් මාකට් එකට යවන්නේ. බොබ් දකිනවා එයාගේ වාහනේ හදලා තියෙන්නේ. එයා එවලෙම එයාගේ වැඩේ කරගන්න පිටත් වෙනවා. හැන්දෑවේ එයා ඩාලාගේ ගෙදර යනවා. ඩාලා කියනවා අද ඊවා එයාගේ යාළුවෙකුගේ ගෙදර ගියා නිදාගන්න කියලා. ඊළඟ දවසේ උදේ බොබ් මේ පෙට්ටිය බාර දෙන්න පිටත් වෙනවා. එතකොටම ඊවා ගෙදර එනවා. ඊවා කේන්තියෙන් බොබ්ට කියනවා මෙච්චර කාලයක් අතුරුදහන් වෙලා ඉඳලා ඇයි ආයේ ගෙදර ආවේ කියලා. ඊවා එතනින් ගියාට පස්සේ බොබ් පෙට්ටිය බාර දෙන්න එක මිනිහෙකුගේ ගරාජ් එකට යනවා. එයා කියනවා නෙල්සන් එක වැඩ කරන එක කිසිම අවදානමක් නැහැ කියලා. බොබ් මොනවත් කියන්නේ නැතුව පෙට්ටියට බාර දෙනවා. ඊට පස්සේ මිනිහට තේරෙනවා බොබ් අසනීපෙන් ඉන්නේ කියලා. ඒක නිසා රහස්‍යගතව චයිනීස් බෙහෙත් බොක්ස් එකක් බොබ්ට දෙනවා. ඊට පස්සේ බොබ් ගෙදර ආවම ඊවා කියනවා ඔයාගේ සෞඛ්‍ය තත්ත්වේ නරක අතට හැරිලා කියලා. ඒත් බොබ් කියනවා එයා වැඩ කරද්දි පොඩි තුවාලයක් වෙලා කියලා. ඊවා අහනවා එයාගේ සීයා මරුණ ලෙඩේ මොකක්ද කියලා. බොබ් ඒකට උත්තරයක් දෙන්නේ නැතිව කතාව වෙන පැත්තකට හරවනවා. ටික වෙලාවකට පස්සේ ඊවා එයාගේ යාළුවා හමු වෙන්න යනවා. එයා මගදී එක චයිනීස් කඩයක් ගාව නතර වෙනවා. ඊවටත් මොනහරි ලෙඩක් තියෙනවද දන්නේ නැහැ. ඒ ගැන කාටවත් කියන්නේ නැතුව හංගගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. එතන ඉන්න ගෑනු කෙනෙක් යාට බෙහෙත් වගේක් පෙන්නනවා. එයා කියනවා එහා පැත්තේ රූම් එකේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා එයාව හමු වෙන්න කියලා. ඊවා කියනවා මට ડોක්ටර් කෙනෙක් හමු වෙන්න ඕනේ නෑ කියලා. ටී බොක්ස් එකක් අරගෙන එතනින් යන්න යනවා. පස්සේ ඊවා එයාගේ යාළුවන්ව හමු වෙනවා. එයාලා තීරණය කරනවා පරණ මෙන්ටල් හොස්පිටල් එකක් බලන්න යන්න. එතන ඇවිදින ගමන් එයාලා භූතයෝ ගැන කියලා විහිළු කරලා බය කරගන්නවා. ඊවා කියනවා එයාගේ සීයා මෙහි ඉඳලා තියෙනවා. ඊවා ඉපදෙන්න කලින් එයා මැරිලා. ඊවට ඕනේ එයාගේ සීයාගේ තොරතුරු හොයාගෙන එයාගේ ලෙඩේ ගැන දැනගන්නයි. ඇවිදගෙන එයාලා බිම් මහලට එනවා. එයාලා දකිනවා එතන සුදු පාට රෙද්දක් පොරවගෙන කෙනෙක් ඉන්නවා. එයාලා එතනට එනකොට මේ මිනිස්සයා එතනින් අතුරුදහන් වෙනවා. එක පාරටම ඊවගේ යාළුවෙක් බය වෙලා ඊවගේ අත අල්ල ගන්නවා. එතකොට යාළුවෝ දකිනවා ඊවගේ අතේ මැද හරිය අතුරුදහන් වෙලා කියලා. ඒක දැකලා ඊවගේ යාළුවා කෑ ගහගෙන එතනින් දුවන ගන්නවා. ඩාලා සහ බොබ් එකතු වෙලා ඊවගේ පොඩි කාලේ දේවල් ගැන කතා වෙනවා. ඊළඟ දවසේ උදේ ඩාලා දකිනවා ඊවරය ගෙදර ඇවිත් නැහැ කියලා. ඩාලා සහ බොබ් දෙන්නම එකතු වෙලා ඊවව හොයන්න ගන්නවා.
ඒත් එයාලට කොහෙන්වත් ඊවව හොයාගන්න බැරි වෙනවා. බොබ්ට ඊවගේ රූම් එකෙන් එයාගේ ෆෝන් එක හමු වෙනවා. බොබ් දැනගන්නවා එයාගේ යාළුවන්ගේ විස්තර. බොබ් සහ ඩාලා එයාගේ යාළුවෙකුගේ ගෙදර යනවා. එයාගේ තාත්තත් කියනවා එයාගේ දුවත් ගෙදර ආවේ නෑ කියලා. පස්සේ බොබ් නෙල්සන්ට කෝල් කරලා කියනවා එයාගේ ඊළඟ පාසල් එක බාර දෙන්න ටික දවසක් යනවා කියලා. ටික වෙලාවකට පස්සේ බොබ් දකිනවා ඊවගේ යාළුවෝ දෙන්නෙක්. එයා එතනට ගිහින් ඊව ගැන අහනවා. එයාලා හරියට උත්තරයක් දුන්නේ නැති නිසා බොබ්ට තරහ යනවා. බොබ් එයාලා දෙන්නට පහර දෙනවා. ඊට පස්සේ එයාලා කියනවා ඊව එයාලා එක්ක මෙන්ටල් හොස්පිටල් ගියා. ඒත් එතනදී හැමෝම බය වෙලා එතනින් දිව්වා. ඊට පස්සේ ඊවට මොකද වුනේ කියලා කවුරුත් දන්නේ නැහැ. බොබ් දැනගන්නවා ඊව එතනට ගිහින් තියන්නේ එයාගේ සීයාගේ ලෙඩේ ගැන හොයන්න කියලා. එතන ඊවගේ සැරෙනකොට ඊව කූඩුවක් ඇතුලේ හිර වෙලා ඉන්නවා. ඊවගේ අම්මයි තාත්තයි මෙන්ටල් හොස්පිටල් එකට යනවා. සෙකියුරිටි එකෙන් බොබ් ඇතුළට අනේක නතර කරනවා. බොබ් එයාට පහර දෙනවා. සෙකියුරිටි එකෙන් බොබ්ට පහර දීලා එයාව බිම දානවා. එතනට ડોක්ටර් කෙනෙක් එනවා. එයා බොබ්වයි එයාගේ තාත්තවයි දෙන්නවම දන්නවා. එයා ඩාලාට කියනවා බොබ්ගේ අසනීප තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. ඒක නිසා එයා මේ හොස්පිටල් එකේ නතර කරන්න කියලා. බොබ්ට මතක් වෙනවා එයාගේ තාත්තා මේ හොස්පිටල් එකේ නතර කරලා ඉන්නකොට එයා එළියට වෙලා වාඩි වෙලා ඉන්නවා. බොබ්ට මතකයි එයාගේ තාත්තා ගොඩක් බයෙන් උන්නේ එයාට උනා වගේ බොබ්ටත් මේ දේවල් වේවි කියලා. ડોක්ටර් බොබ්ට එයාගේ තාත්තගේ රූම් එක පෙන්නලා බොබ්ට කියනවා ඔයාට මෙහෙ නතර වෙලා බෙහෙත් කරගන්න පුළුවන් කියලා. බොබ් ඒකට අකමැති වෙලා කියනවා මට නතර වෙන්න බෑ. ඊවට දැන් මාව ඕනේ. ඒත් සෙකියුරිටි ගාඩ් එකෙන් එයාව බලෙන්ම රූම් එකේ හිර කරනවා. රෑ වේදියාගේ සැරනට පස්සේ දකිනවා දොර ඇරිලා තියෙන්නේ. එතන ටේබල් එක උඩ මේන් ගේට් එකේ අතුරුයි ඇඳුනුයි තියෙනවා. බොබ් ඉක්මනින් එතනින් යන්න යනවා. එයා ඩාලාගේ ගෙදර යනවා. ඒ ඩාලා එහෙ හිටියේ නෑ. නෙල්සන් බොබ්ට කෝල් කරලා තර්ජනය කරනවා එයාගේ බඩු වෙලාවට ගෙහින් දුන්නේ නැත්නම් ඔයාගේ පවුලයට ගොඩක් කරදර වෙයි කියලා. ඒකෙන් බොබ් තවත් අවුල් වෙනවා. එයා ඊවගේ යාළුවගේ ගෙදර යනවා. ඒ ගෑනු ළමයා ඒ වෙද්දි ගෙදර ඇවිත් හිටියේ. ඒ ගෑනු ළමයා කියනවා ඊවගේ ඇත්ත දැනගත්තා කියලා. මොකද එයා ඊවගේ අතේ කොටසක් අතුරුදහන් වෙලා තියෙනවා දැක්කනේ. ඊට පස්සේ බොබ්ට ඊවගේ බෑග් එකක් දෙනවා. බොබ්ට ඒකේ තිබිලා චයිනීස් ටී බොක්ස් එකක් හමු වෙනවා. එයාට මතක් වෙනවා මේ වගේම ටී බොක්ස් එකක් තමයි ගරාජ් එකේ කෙනාත් බොබ්ට දුන්නේ. කෙලින්ම එයා ගරාජ් එකේ අධිකාරියා ළඟට යනවා. එයාගෙන් අහනවා එයාගේ බිරිඳයි දරුවෝයි ගැන. එයා කියනවා මම නීති විරෝධී වැඩ කරනවා තමයි. ඒත් කවදාවත් ගෑනු අයවයි දරුවන්වයි මේවට සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. ඊට පස්සේ බොබ්ටයි චයිනීස් කඩේ ගැන කියනවා. ඊට පස්සේ පෙන්නනවා අඳුරන්නේ නැති පිරිසක් ඊවට කරදර කරනවා. එයා ඊවගේ තුවාල වලට රිද්දනවා. ඊව වේදනාවෙන් කෑ ගහනවා. ටික වෙලාවකින් බොබ් ඒ චයිනීස් කඩේට එනවා. ඒ කඩේ ඉන්න ගෑනු කෙනාගෙන් එයාගේ අතුරුදහන් වුණ දුව ගැන විස්තර අහනවා. ඒ ගෑනු කෙනා ටිකක් බය වෙලා. ඒත් එයා බොබ්ට ඇත්ත කියන්නේ නැහැ. බොබ් දකිනවා කඩේ යහපැත්තේ නවත්තලා තියෙන ඊවගේ බයිසිකල් එක. බොබ් එයාගේ හිස් වැසුම ගලවනවා. එයාගේ බාගෙට අතුරුදහන් වුණ ඔළුව දැකලා ඒ ගෑනු කෙනා හොඳටම බය වෙනවා. එයා දැනගන්නවා ඊවත් බොබ් වගේම තමයි කියලා. ඒ ගෑනු කෙනා ડોක්ටර්ගේ රූම් එක දිහා බලනකොට බොබ් ඒ රූම් එක පැත්තට යන්න යනවා. යන ගමන් එයා උඩ ඇඳුම ගලවනවා. එයා බිම් මහලට යනවා. එතනදී ડોක්ටර් සහ එයාගේ ඇසිස්ටන්ට් ඉන්නවා. බොබ් ඉක්මනින්ම එයාලට පහර දෙනවා. ඊවව නිදහස් කරන්න කියනවා. ඊට පස්සේ කූඩුවක් ඇතුලෙන් ඊවගේ කටහඬ ඇහෙන්න ගන්නවා. බොබ් ඊව ළඟට යනවා. එයාගේ බාගෙට අතුරුදහන් වුණ ශරීරය දැකලා ඊව කුඩක් බය වෙනවා. බොබ් එයාව සංසුන් කරවලා කූඩුවේ ඉබ්බැරලා ඊවව නිදහස් කරනවා. ඊව එක්ක එතනින් එළියට යන්න යනවා. බොබ් සහ ඊව දෙන්නම ඉක්මනින්ම ගෙදර යන්න යනවා. ඩාලා දකිනවා බොබ් ටිකෙන් ටික අතුරුදහන් වෙනවා. ඩාලා කලින් ඉඳන් දැනගෙන උන්නේ එයාගේ ඇඟේ කොටස් අතුරුදහන් වෙන ලෙඩේ ගැන. ඊට පහුවෙන්දා උදේ බොබ්ට සිහිය ආවට පස්සේ කියනවා එයාගේ මේ ලෙඩේ නිසා තමයි ඔයාලගෙන් ඈතට යන්න සිද්ධ වුනේ කියලා. මේක ලේ වලින්ම එන ලෙඩක්. එයා අකමැත්තෙන් වුණත් එයාගේ දුවටත් මේ ලෙඩේ දෙන්න වුණා. එයා ගෙදරින් ඉක්මනටම යන්න තීරණය කරනවා. මොකද එයා දවස ගානේ දුර්වල වෙනවා. මේ දේවල් මෙහෙ මිනිස්සු දැනගන්න කලින් එයාට මෙහෙන් ගොඩක් ඈතට යන්න වෙනවා. ඊට පස්සේ ඊවත් එයාත් එක්ක යන්න තීරණය කරනවා. මොකද එයාටත් ඉස්සරහට මේ වගේ දෙයක් සිද්ධ වෙන නිසා. ඩාලා ගොඩක් දුකින් ඒ දෙන්නට සමුදෙනවා. ඊට පස්සේ ඒවා මගදී බොබ්ගේ ප්‍රශ්න අහන්න ගන්නවා. බොබ් කියනවා එයා පවුලයට බරක් වෙන්න කැමති නෑ. ඒක නිසා එයා හැමෝගෙම ඈතට යන්න ගියේ කියලා. ඊවා කියනවා එයාගේ තාත්තා නැති අඩුවෙන් නැති වුණ මතකයන් හැම එකක්ම ඔයත් එක්ක ඉඳලා ආයෙත් අලුත් කරගන්න ඕනේ කියලා. බොබ් ඉක්මනට යනවා නෙල්සන්ගේ ඊළඟ පාසල් එක බාර දෙන්න ඕනේ තැනට. බොබ් දකිනවා දැන් එයාගේ මෝනත් අතුරුදහන් වීගෙන යන්නේ. ඊට පස්සේ ඊවා මේකප් කරලා මොන සාමාන්‍ය විදියට හදනවා. බොබ් ගිහින් ඒ පාසල් එක මිනිහෙක්ට දීලා එනවා.
ඊට පස්සේ යාලා දෙන්න ඉක්මනට බොබ්ගේ ගෙදර එනවා. බොබ් ඊවට චයිනීස් ටී බොක්ස් එක දෙනවා. ඊව එකෙන් යාට ටී එකක් හදලා දෙනවා. බොබ් ඊවට කියනවා මෙහෙ ඔයාට ඕන විදියට ඉන්න පුළුවන් කියලා. මොකද මෙහෙ මිනිස්සුන්ට කවුරු අතුරුදහන් වුණත් එයාලට කිසිම ගාණක් නැහැ කියලා. අනිත් පැත්තේ නෙල්සන් පාසල කරලා බලනකොට ඒක ඇතුලේ යකඩ කැලේ තිබුණේ. බොබ් දැන් බේගෙන් අතුරුදහන් වෙන ගමන් එන්නේ. බොබ් කියනවා දැන් එයාට යන්න කාලය ඇවිත් තියෙන්නේ කියලා. බොබ් ලේමඩුවට ගිහින් වැරදි වැඩක් කරන්න හිතනවා. ඒත් මගදී යාගේ අදහස අතාරිනවා. නෙල්සන් බොබ්ගේ ගෙදරට බලෙන් ඇතුල් වෙනවා. ඊවගේ ඔළුවට තුවක්කුව තියලා බොබ් ඉන්න තැන අහනවා. ඊව කියනවා එයා මට මේ ගේ විකුණලා යන්න ගියා කියලා. ඒත් නෙල්සන් දකිනවා බොබ්ගේ බඩුව තවම ඒ ගෙදර තියෙනවා. ඊට පස්සේ නෙල්සන් බොබ්ගේ වැරදි වලට ඊවට දඩුවම් දෙන්න තීරණය කරනවා. එතකොට මේක පාරටම යව තල්ලු කරනවා. ඊට පස්සේ ඊව දැනගන්නවා එයාගේ තාත්තා සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලත් එයාව ආරක්ෂා කරන්න ඇවිත් කියලා. එයා නෙල්සන්ට හොඳටම ගහලා මරලා දානවා. ඊට පස්සේ ආ ඊවට පොරොන්දු වෙනවා කවදාවත් මෙයව දාලා යන්නේ නැහැ කියලා. ඊට පස්සේ යාලා නෙල්සන්ගේ මිනිහ කැලේට ගිහින් විසි කරලා දානවා. එතනට වලහැක් ඇවිත් ඒක කාලා දානවා. ඊව කඩේට ගිහින් ඇවිත් වාහනේ ඇතුලේ ඉඳන් එයාගේ තාත්තා එක්ක කතා කරන්න ගන්නවා. බොබ් කියනවා එයාගේ තාත්තා කවදාවත් කැමතුනේ නැහැ එයා මේ විදිහට ඉන්නවා දකින්න කියලා. බොබ් හිතුවේ එයාගේ තාත්තා මෙන්ටල් හොස්පිටල් එකේදී මැරුණා කියලා. ඒත් එයා මැරිලා නැහැ. මෙන්ටල් හොස්පිටල් එකේදී ආව නිදහස් කරේ වෙන කවුරුත් නෙමෙයි. එයාගේ තාත්තා අවුරුදු ගාණක් තිස්සේ එයා ඒ හොස්පිටල් එකට වෙලා ඉන්නවා. කට්ටිය හිතන්නේ හොල්මනක් කියලා. ඊවට මතක් වෙනවා හොස්පිටල් එකේ බිම්මහලේ සුදු රෙද්දක් පොරවගෙන හිටපු මිනිස්සයාව. එයා කියනවා මම සියව හොස්පිටල් එකේදී දැක්ක කියලා. ඔයාලා හිතන්නේ අතුරුදහන් වෙන එක සුපර් පවර් එකක්ද? එහෙම නැත්නම් දුබලකමක්ද? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මේ වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් මොකද කරන්නේ ඔයාලා? තවමත් අපේ SKD Movies YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගෙන යන්න. යාළුවන්ටත් බලන්න share කරන්න.